මාස් ඉන්ස්ටිටියුට් වෙතින් ඔබට තිළින කරන රුමේනියානු භාෂා පන්තියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පිනියත් ස්වනීත්. අද පාඩමෙන් අපි රුමේනියන් ඇල්ෆබට් එක ඉගෙන ගමු. රුමේනියන් ඇල්ෆබට් එකට ලතින් අක්ෂර 26ක් සහ විශේෂ අක්ෂර 5ක් සමග සම්පූර්ණ අක්ෂර 31ක් තියෙනවා. රුමේනියානු ඇල්ෆබට් එකේ ඉංග්‍රීසි ඇල්ෆබට් එක වගේම A to Z දක්වා ප්‍රධාන අක්ෂර 26ක් තිබුණත් ඒවා උච්චාරණය කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. අපි දැන් ඒවා මොනවද කියලා බලමු. අපේ පළවෙනි අකුර A. මේ අකුර අපි ඉංග්‍රීසියෙන් A කියලා උච්චාරණය කළත් රුමේනියානු භාෂාවට මේක කියන්නේ A කියලා. උදාහරණයක් වශයෙන් avion. avion. ඊළඟ අකුර B. B. අපි මේකට උදාහරණයක් බලමු. banana. banana. හොඳයි. අද පාඩමේ ඊළඟ අකුර K. K. රුමේනියන් ජාතිකයන් මේ අකුරට J කියලත් කියනවා. හැබැයි මේ අක්ෂරයේ හරිම උච්චාරණය K. K. හරි. අපි දැන් ඒකට උදාහරණයක් කිව්වොත් චර්චේ. චර්චේ. හොඳයි. ඊළඟ අකුර D. D. dentist. dentist. ඊළඟ අකුර A. A. elephant. elephant. ඊළඟ අක්ෂරය F. F. fork. fork. හොඳයි. අපි ඊළඟ අකුර බලමු. ඊළඟ අකුර තමයි G. G. ගන්ධීරේ. ගන්ධීරේ. ඊළඟ අක්ෂරය H. H. උදාහරණයක් ගත්තොත් හයිනේ. හයිනේ. E. E. ඉනෙල්. ඉනෙල්. ඊළඟට වකුර J. J. ජොක්. ජොක්. අපේ පාඩමේ ඊළඟ අකුර තමයි කා. රුමේනියන් ජාතිකයන් මේකට කාපා කියලත් භාවිතා කරනවා. කා. උදාහරණයක් ගත්තොත් කෙචප්. කෙචප්. ඊළඟ අක්ෂරය ල. ල. ලාප්තේ. ලාප්තේ. ම. ම. මශීනා. මශීනා. ඊළඟ අක්ෂරය න. න. නාස්. නාස්. ඊළඟ අක්ෂරය O. O. ඕව. ඕව. අපේ ඊළඟ අක්ෂරය P. P. උදාහරණයක් ගත්තොත් පත්. පත්. ඊළඟ අකුර Q. Q. උදාහරණයක් ගත්තොත් කිනෝවා. කිනෝවා. ඊළඟ අක්ෂරය R. R. rapid. rapid. ඊළඟ අක්ෂරය S. S. සියාර. සියාර. T. T. train. train. ඊළඟ අක්ෂරය අපි බලමු U. U. urs. urs. ඊළඟ අක්ෂරය V. V. vânt. vânt.
ඊළඟ අක්ෂරය ගැන බැලුවොත් දුබ්ලුව දුබ්ලුව විස්කි විස්කි ඉක්ස් ඉක්ස් මේකට අපි උදාහරණයක් වශයෙන් බලුවොත් තාක්සි තාක්සි ඊළඟ වචනය ඊග්‍රෙක් ඊග්‍රෙක් මේකට අපි උදාහරණයක් බලුවොත් එහෙම යෝගා යෝගා අපේ අවසාන වචනය Z Z මේකට අපි උදාහරණයක් බලුවොත් එහෙම ziar ziar හොඳයි ඊළඟට අපි බලමු මොනවද තියෙන විශේෂිත අක්ෂර පහ කියලා හරි පළවෙනි අක්ෂරය මේකට උදාහරණයක් එහෙම කිව්වොත් එහෙම බයාත් බයාත් තව උදාහරණයක් කිව්වොත් වාර වාර හොඳයි අපේ ඊළඟ අක්ෂරය ඒ අකුරට උඩින් වහලයක් වගේ එකක් දාලා ලියන අක්ෂරය ඒක අපි උච්චාරණය කරන්නේ ඒකට උදාහරණයක් වශයෙන් දුන්නොත් ස්වන්ට් ස්වන්ට් තව උදාහරණයක් කිව්වොත් රොමන රොමන හොඳයි අපේ ඊළඟ අක්ෂරය අයකුරට උඩින් වහලයක් වගේ දාලා ලියන අක්ෂරයයි ඒක අපි උච්චාරණය කරන්නෙත් කියලා උදාහරණයක් වශයෙන් ඉන්ජර් ඉන්ජර් තව උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉනාල්ට් ඉනාල්ට් හොඳයි අපි මේ දෙකේ වෙනස බැලුවොත් පළවෙනිටම ලියපු ඒ අකුරට උඩින් වහලයක් දාපු අක්ෂරේ අපි භාවිත කරන්නේ වචනයක මැද නමුත් දෙවනියට අපි ඉගෙන ගත්ත අය අකුරට උඩින් වහලයක් දාලා ලියන අක්ෂරය අපි භාවිත කරන්නේ වචනයක මුල සහ අග හරි අපි දැන් අපේ ඊළඟ අක්ෂරය ඉගෙන ගමු ඊළඟ අක්ෂරය ෂ ඒකට උදාහරණයක් වශයෙන් දුන්නොත් ශබ්දේ ශබ්දේ එහෙමත් නැත්නම් රෝෂු රෝෂු අපේ ඊළඟ අක්ෂරය ц ц ඒකට උදාහරණයක් වශයෙන් දුන්නොත් චාර චාර එහෙමත් නැත්නම් සිගාර සිගාර ඔයාලට රුමේනියන් ඇල්ෆබෙට් එක ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම කලින් කිව්වා වගේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකට සමාන වුණත් උච්චාරණය කරන විදිය වෙනස් කියලා ඔයාලට මේ වීඩියෝගෙන් තේරෙන්න ඇති. ඊළඟ පාඩමේ මම ඔයාලට ඇල්ෆබෙට් එකේ විශේෂ අක්ෂර 5 පිළිබඳව උදාහරණ සහිතව වැඩි විස්තරයක් කරන්නම්. ඉතින් මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ සතියන්තයක් වේවා. Weekend plakot, Sheila Ravedere.